බය වෙයන්. මේ මොකෙද මේ? ඕ බය වෙයන්. බය වෙයන්. අනේ මාර මැජික් එක මාරට බය වුණා. බය වෙයන්. උඹට බෑනේ මොකක් කරන්නේ? මොන අතිලව කන්නද මන්දර මිනිස්සුන්ට පේන බරුට බුහා බුහා කක වැස්සට ආවෙච්ච කුඩයක් නිකන් හුලකට අනිප්පච්ච හැරලා වගේ මල කරදර යන්නත් නෑ පාරේ. පොඩයින මොකද කියන්නේ? බය වෙයන්. කාලෙකින් හොඳ බීම ටිකක් සිතුනේ ඇරලා දාන්න ඕනේ. රා ටිකක් කමුතුයි වගේ රට එකක්ද මන්ද බීමේ? රට නෙමෙයි මේ කසි කපල් භූමිතේ බෝතලයක් නේ කොහොමද රතු පාට අයියෝ පාට තඳුර කන්න බෑ මකුල හලන්න ඕනේ. භූමිතේ හදන්නේ වුණු බීම පාට වලින් මොන මකුලකට හදනවද බන්දනේ? වහ කම්පැනිත් පටන් ගත්තොත් තමයි වැඩේ වෙන්නේ. මේ වහලා නම් හොඳටම සවුත් වෙන දේ නෑ හොඳ ස්ට්‍රීට් ද? හොඳ සීට් නෑ කොහේ උළු. රෙද්දක් කියවනවා මෙතන. උඹද බාස් මමද බාස්. සීට් එක අඳුරන්නේ නැහැ මුන් රෙද්ද උළු අඳුරන්නේ. තෝත් බලන්න මකුලක් කියවන්නේ තෝ. යකෝ මමනේ බාස්. තොපි ඒකට මට සල්ලි දීලා ගෙන්න නැත්නම් තොපි හදාගන්න කිව්වා වහලා. උපදෙස් දෙන්න නම් මෙතන 1000ක් විතර ඉන්නවා වහලා හදාගන්නක බල්ලෙක් නේ. මා ඈත බවේදී මතකද හමුවා. මේ තනියම කන්නේ එකක් දියන්කෝ. එකක් දියන්කෝ. අයෝ අන්ඩෙත් එකක් දියන්. ගෙන් එන්න. ඒ කාලේ ආයේ ඔබ හට සිහිවීවා වාමට බවේ කන්දී මතකද හමුවා. මේ තියෙන ටැප් එක. Stop. What to the chica? Get the lights and get me what to the oven of Mangata. I will me what to the bone on when it's nanny. මේක චුට්ටක් දීලා කාපන්කො. මේ උඹ මාර ඩයල් කන්නේ බං චුට්ටක් දීලා කාපන්කො මට පේන උදාරුවට ඔජෝ වඩ කන්නේ. ටිකක් දීලා කාපන්කො බං. හරි මේම කරමු. උඹ කාලා දීපන්. මං ඉන්නම් හිටක. මේ කාටට කියලා තුනනවා බං. මේ දීපන්කො පොඩ්ඩක්. උඹ මාරට දීපන් මිනිස්සු බලන් ඉන්නවා මට උදුරන්න බෑ දීපන්. මාර සංස්ථායත් ලීගවල ප්‍රේතෙක් නේ උඹ තනියම කන්නේ මට දීලා කාපන් මම මරන්න දීපන්. උඹ මාත් වීඩියෝ කරා මම මරාගෙන මරතෝ දීලා කාපන් දීපන් අනේ රෙද්ද මතුරුව හෙමින් සැරේ හොරාට බහින්න ඕනේ. හෙමීට කකුල අන්න හරි. හෙමීට තියපන් ඔය පැකට් එක ගන්නේ කටරින් අල්ලගනි. අනේ සද්ද කරන්න එක. අවුයි. හෙමීට වරේ. නේද හරි. අවුන බඩු මතන්නේ බුදුසසුන. වාහන සර්විස් කරන තැන් වල වැඩ කරන්නයි සිංහෙක් වෙලා ඉන්නයි දෙකක් කරන්න බෑ අප්පා. තාත්තට හරින්නේ මේ වාහන කාපට් කටින් උස්සන් යන එක. සර්විස් ස්ටේෂන් එකේ අයිතිකාරයා ඉතින් අපි කිව්වට අහන්නෙත් නෑ. ඌටත් මේ කාපට් එක වේලෙන දාන්න අවුවට මගේ අතේ මේ වන්න ඕනේ. ඒකත් මේ පොඩි දුරක් කියවපන් ට්‍රීවිල් එක රුපියල් 220 ක දුර එන්න ඕනේ මේ මගුල වේලෙන දාන්න. මට පා වෙලා තියෙන්නේ මේ බඩ කටු තියුනොත් දන්න එකට කියලා අස්සසුමටවත් ඇප්ලයි කරලා ETF EPF අරන් ගෙදර නවතිනවා අප්පා මල කරුමි. Nangi, the hair is very badly destroyed. Look at these edges of the hair. මොකද්ද මෙයා? I mean, look at the edges of the hair. කියලා කිව්වේ. ඒ කිව්වේ මොකද්ද මෙයා? ආත්තිලා ගොන් ගවඩියට නාම්බිය කොණ්ඩියක පැහිලා කියලා කිව්වේ මේවට සැම්පුවත් කරපන් නැත්නම් මේ කොණ්ඩේ ගැල්ලත් ඔක තට්ටේ බෑදේ. ඉතින් හරි